හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආර් නිවුස් වලින් ඉස්සෙල්ලම කියන්න ඕන මගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා මට සහයෝගය දක්වන්නයි කියලා. ඉතින් ඇත්තටම මං දැන් දවස් 3-4කට කලින් වීඩියෝ එකක් දැම්ම මේ දවස්වල මේ අපේ කටුවන ප්‍රාදේශ සභාව සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයක් තියෙන එක සම්බන්ධව තමයි මේ පහුගිය වීඩියෝ එක දැම්මේ. ඉතින් අදත් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කටුවන ප්‍රාදේශ සභාවේ අයවැය පරාද වීම සම්බන්ධයෙන්. ඇත්තටම මේ ඉස්සෙල්ල වීඩියෝ එකෙන් අයවැයට කලින් තමයි අපි වීඩියෝ එක දැම්මේ. ඇත්තටම අපි කිව්වා වගේම ඉතින් අයවැය මොකද අර කටුවන ප්‍රාදේශ සභා භූමියේ ඒ වටිනම තැන මේ පොදු වැසිකිළියක් හදන්න ගිහිල්ලා ඒකනේ පොදු වැසිකිළියකුත් නෙවෙයි ඒක වැසිකිළියක් මොකද්ද රෙපෙයාර් කිරීම. ඒ කියන්නේ වැසිකිළියක් මේ රෙපෙයාර් කරනවා කියලා තමයි මේ මුදල් ලක්ෂ 80ක් දුහද මේ අරගෙන මේගොල්ලෝ මේ වියදම් කරන්නේ. ඉතින් මේක ඇත්තටම මේ ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාටත් වඩා මේ අනිත් කොල්ලොත් අත උසලා සභාපතිතුමාටත් මං හිතන්නේ එතුමාත් හිර වෙලා වගේ තියෙන ගැටලුවක් තමයි මේක මේ තියෙන මේ ගැටලුකාරී තත්ත්වය. ඉතින් කියන්න තියෙන්නේ ඇත්තටම අපිට හිතුණා අයවැය ඇත්තටම පරාද වෙයි කියලා. මොකද මේගොල්ලෝ දැන් ওই පොදු වැසිකිළිය හදන තැන මම ඉස්සෙල් වීඩියෝ එකකින් කතා කරා. ඇත්තට මේ සුදුසු නැති තැනක් මුළු කටුවර ඒරියා එකේම ජනතාව මේකට විරුද්ධත්වයක් තියෙනවා. ඉතින් එහෙව් තියාගෙන තමයි මේක මේව කරන්නේ. ඉතින් ඊට පස්සේ දැන් ওই සම්බන්ධව විරෝධතාවය ඇවිල්ලා ඊට පස්සේ කටුවර ශ්‍රී විහාරයේ තිබුණ සාකච්ඡාවක්. ඒ ප්‍රාදේශ සභා සභාපතිතුමා ඒ වගේම මන්ත්‍රීවරු පක්ෂ සියලුම දෙනා ආව දෙන්න ඇවිල්ලා විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වැසිකිළිය හදන තැන අනිත් එක තමයි එතන උඩු පැත්තේ පාසලේ ළිඳ තියෙනවා. ඒ කියන්නේ පාසල් ළමයින්ට වතුර බොන්න ප්‍රාථමික විද්‍යාලේ වතුර බොන්න තියෙන ළිඳ තියෙන්නේත් එතනමයි. ඒකත් ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් කොමාරි මේ පන්සලේ තිබුණු රැස්වීමේදී දැඩි විරෝධයක් මතුවුණා. සභාවේ සියලුම දෙනා එතෙන් ආපු මිනිස්සු සියලුම දෙනාම දැඩි විරෝධයක් දක්වුවා. මේක කරන්න එපා, මේ දේ කරොත් මෙහෙමයි වෙන්නේ කියලා. මේක මෙතෙන්ට මේ ප්‍රාදේශ සභාව ගේන්න වෙනවට තමයි මේ දේ කරන්න කියලා දැඩි විරෝධයක් දක්වුවා. ඒ වගේම විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් දැඩි විරෝධයක් දක්වුවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධයක් දක්වුවා. ඉතින් ඊට පස්සේ දින තමයි තිබිලා තියෙන්නේ මේ අයවැය. ඉතින් කොමාරි කලින් කියන්න ඕන කටුවන ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී සංඛ්‍යාව සමාන වෙලා ඊට පස්සේ එක මන්ත්‍රීවරයෙක් මේ ස්වාධීන වුණා. ඒකෙන් තමයි ජයග්‍රහණය කළා මේ ආණ්ඩු පක්ෂ අපේ ජාතික ජන බලවේගය මේ ප්‍රාදේශ සභාව පිහිටෙව්වේ. ඉතින් ඊට පස්සේ මේ ඔය එදා පන්සලේ රැස්වීමේදී ආපු දැඩි විරෝධයත් එක්ක එම මන්ත්‍රීතුමා අයවැයට විපක්ෂව මේ අත ඉස්සුවා. ඉතින් ඒකෙන් තමයි මේ අයවැය පරාද වුණේ. ඇත්තටම පරද්ද ගත්තා කියන්න පුළුවන් මේ අයවැය. මොකද මේ ජනතාවගේ මේ යට බිම්ගත ජනතාවගේ මතයට විරුද්ධ වීම නිසා තමයි මේ අයවැය පෙරදුනේ. නැත්තම් එතුමනුත් අපි දන්න හැටියට එතුමනුත් මේ සමහර විට එහෙම කරන්නේ නැති මේ മന്ത്രിවරයෙක්. ගමට ආදරේ කෙනෙක් තමයි එතුමනුත්. ඉතින් කොහොම හරි ඒ දේ වුණා. ඇත්තටම ඒ දේ වුණේ මේ අපේ ජාතික ජන බලවේගයේ ඉන්න മന്ത്രിවරුන්ගේ මේ පහළ ඉන්න කොටසගේ තියෙනවා මතයක් මේගොල්ලෝ නිකන් අර උද්දච්චකමින් අර ඉස්සර මේ කැපකිරීම කරලා කට්ට කාලා ගඳුළු ගෑස් කාලා ගුටි කාලා බැනුම් අහලා අපි මේ දිනුවේ. දැන් ඒකෙන් අපි හරි දේ කරන්න ඕනේ කියන මතය දැන් ඒගොල්ලන්ගෙන් දුරස් වෙලා යනවා. ඒගොල්ලොන්ට දැන් අමතක වෙලා තියෙනවා. අමතක වෙගෙන යනවා මේ ඒගොල්ලෝ නිකන් අර ඇත්තටම ඔය දේම තමයි මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ මහින්ද මහත්තයාට දුන්නේ. මොකද දිනුව ගමන් පාක්ෂිකයා ඒ දිනන්න මේව කරපු මිනිස්සු මහජන මතය අමතක කරනවා. ඉතින් ඒ දේම තමයි දැනට මේගොල්ලොත් මේ කරගෙන යන්නේ. මොකද අපිට මේ ආණ්ඩු පෙරලන්න ඒව මුකුත් අපිට අවශ්‍ය නැහැ. මොකද අපිට ඕන මේ තියෙන එකෙන් හරි දේ කරව ගන්න. මොකද දැන් අනිත් එක තමයි ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය හිතන් ඉන්නවා නම් ඒගොල්ලෝ දිනුවේ ඒගොල්ලොන්ගේ ඡන්ද වලින් කියලා. ඇත්තට මේක බොරුවක්. ඒක විහිළුවක්. මොකද ඒගොල්ලොන්ගේ ඡන්ද වලින් දිනන්න බෑ. අනිත් සියලුම මිනිස්සු මේ අනිත් අර කරපු තේරම එපා වෙලා තමයි මේගොල්ලොන්ට ඡන්ද දුන්නේ. මොකද හරි දේ කරව ගන්න. ඉතින් දැන් මේගොල්ලෝ ගිහිල්ලා ඉවර වෙලා මොකද අනිත් එක තමයි මේ කටුවන ප්‍රාදේශ සභාව කියන එක මැතිවරණ සිතියමේ තියෙන එකක්. මේක මැතිවරණ සිතියමත් වෙනස් කරන්න වෙනවා. මේගොල්ලෝ මේ කරන්න හදන වැඩේ. ඉතින් මේ කපටිකම් වලට කටුවන මිනිස්සු නම් ඉතින් අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති බව තමයි අයවැයදී පරාද වෙලා ඒක මේ පෙන්නුනේ.
ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන මේ ලිඳක් තියෙනවා මේ පොදු වැසිකිළියක් හදන්නේ පොදු වැසිකිළියක් නෙවෙයි මේගොල්ලෝ වැසිකිළියක් රිපෙයාර් කරනවා කියලා තමයි මේක මේ මුදල් පාස් කරගෙන තියෙන්නේ. අනිත් එක ලක්ෂ 80ක් කියලා අපි දන්නේ නැහැ හරියටම එහෙම තමයි කතාව තියෙන්නේ. ඉතින් අපි කියන්නේ අපිට අවශ්‍ය නැහැ මේ අපිට පෙරලලා විනාශ කරලා මේව කරන්න අවශ්‍ය හැමදාම පෙරල ඉඳලා අපිට වැඩක් නැහැ. අපිට ඕන හරි දේ කරව ගන්න. අපිට හරි දේ කරනවා නම් අපේ සපෝට් එක දෙනවා අපි ජනතාව හැටියට. ඉතින් මේගොල්ලෝ වහාම මේක මේ දැන්වත් තේරුම් ගන්න. දැන්වත් තේරුම් අරගෙන අපි කියන්නේ ඉස්සරහට තව විරෝධය තියෙනවා. මිනිස්සුන්ගේ තාම විරෝධය තියෙනවා. ඉතින් ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දැන් හරි නිවැරදි කරගන්න නිවැරදි කරගෙන වැඩේ කරලා සභාපතිතුමාට පැහැදිලිවම හැකියාවක් තියෙනවා මේ සභාපතිතුමත් මට හිතෙන්නේ සභාපතිතුමත් මේ මොකක් හරි බලපෑමකට යට වෙලා තමයි මේක මෙහෙම වෙලා තින්නේ මොකද මේගොල්ලෝ මෙහෙම කරේ නැතොත් අර ජනාධිපතිතුමා තමයි අපහසුතාවයටපත් වෙන්නේ මොකද ජනාධිපතිතුමාට තේරෙනවා වැඩේ ජනාධිපතිතුමා දන්නවා ජනාධිපතිතුමාලා මේක ගත්තේ කොහොමද මේ රට හදන්න ඕනේ කියන මතේ ජනාධිපතිතුමා ඉන්නවා ඉතින් එතුමට සහයෝගය නැති වෙනවා මේගොල්ලෝ තම තමන්ගේ තනි තීරණ වලට යන්න ගියොත්. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. හරි දේ කරන්න අපේ සහයෝගය තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම සභාව කටුවන්ට ගේන මතේ අපි සභාපතිතුමාගෙන් ඉල්ලීම කරන්නේ සභාපතිතුමනි අපි ඔබතුමාට සහයෝගය ලබා දෙනවා. අපේ සභාව අපිට කටුවන්ට ගේන්න වැඩේ ඒකට එකතු වෙන්න. ඉතින් සියලු දෙනාටම ආයුබෝවන් කියනවා. ආයුබෝවන් කියමින් සමුගන්නවා. ආයුබෝවන්